AI තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය දැන් ගොඩාක් දෙනෙක් පාවිච්චි කරනවා. ඉතින් දැන් ජනගී නිර්මාණයත් මේ AI තාක්ෂණය මගේ නිර්මාණය වීම ගැන ඔබ දරන මතය මොකද්ද? මගේ මතේ මොකුණත් ඒක වෙනවනේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. දැන් ඔක ජනගීය සම්බන්ධ නෙමෙයි ඕනෑම විෂයක් සම්බන්ධ. දැන් අපි කියමු පොත් කියන එක බැලුවොත් අපිට පුළුවන් අද AI එකට කමාන්ඩ් එකක් දෙන්න මේ විධානයක් දෙන්න පුළුවන්. මට ඕනේ අවුරුදු 12යි 16යි අතර ළමයින්ට ගැලපෙන කතාවක් මට ඕනේ වචන මෙච්චරක් තියෙන්න ඕනේ මේක අසවල් පොතේ ආකෘතිය විදිහට ලියවෙන්න ඕනේ. මේකේ චරිත මෙච්චර ඉන්න ඕනේ කිව්වොත් ඒ සම්පූර්ණ එක ලියනවා. ඒක print කරන්න දුන්නා ඒ සියල්ලම කරන්න පුළුවන්. ඒ නිසා දැන් ඒක මිනිසාට අභියෝගයක් වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් මේ අලුත් අදහසක් වගේ මම කියන්න දෙන්නේ නැහැ. වෙත්මියා මාර කතාවක් කියන වගේ කවුරුත් ඒක අහන්නේ මොකද හැමෝම දන්නවා ඒක. ඒක මිනිසුන්ට ඒකේ චැලෙන්ජ් එකක් තියෙනවා ඒක ඇත්ත. නමුත් මේකේ ඕනම දෙයක හොඳ නරක තියෙනවා නෙමෙයි මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඒ තමයි යම් කෙනෙකුට ජන සංගීතය ආශ්‍රයෙන් Tamanට කියලා දෙයක් නිර්මාණය කරගන්න යම් කිසි සහයෝගයක් ගන්න. අලුත් ශිල්පියෙකුට නවක ශිල්පියෙකුට මේකෙන් හැකියාවක් තියෙනවා. හැබැයි දැන් චිත්‍ර අඳින්න පටන් ගන්න කෙනා දැන් කෙලිම ඩිජිටල් වලින්ම පටන් ගත්තාම එයා එක තැනක් එයාට මග ඇරනවනේ. එහෙම මග අරගන්න නැතුව නිර්මාණ ශිල්පියෙක් විදිහට සංගීතයේ රස විඳලා ඒවා අහලා ඒවත් එක්ක යෙදිලා තාක්ෂණයේ සහාය ගත්තට ගැටලුවක් නැහැ. එහෙම නැතුව තාක්ෂණයේ මත විතරක්ම යැපෙන්න පටන් ගත්තොත් තමන්ගේ හෙට දවසේ ඒක කොයි පැත්තට තමන් අභියෝගයට ලක් වේද කියලා කියන්නේ. ඒක නිසා මම යෝජනා කරනවා ඔබ AI ඇසුරෙන් සංගීත නිර්මාණ කරන යෙදුනට ගැටලුවක් නැහැ. හැබැයි තමන්ගේ නිර්මාණශීලී හැකියාව නැත්නම් තමන් තාක්ෂණයට පසු කරගෙන යන්න දෙන්න එපා. තමන්ගේ නිර්මාණශීලීත්වය තියාගෙන මේ වැඩේ කරන්න කියලා.